හැමෝටම මට දැන් අදත් කියන්න තියෙන්නේ මේ දවස්වල මේ ලංකාවේ තියෙන තත්ත්වයට එක්ක ගොඩක් පරිස්සමෙන් ඉන්න අවධානයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. දැන් මේ දවස්වල දැන් වෙනද කවදාවත් ගම්මුතර ඒ ආපු නැති දැන් බත්තර මුල්ල මාළඹේ අතුරුගිරිය ඔන්න ඔය පැති වලටත් වෝනින් දීලා තියෙනවා කොළොන්නාව ඔන්න ඔය වගේ පැති වලට වෝනින් දීලා තියෙනවා මේ දැන් මොතර තවත් වැඩි වෙනවා කියලා මේ ඒක නිසා මේ වෝනින් දීලා තියෙනවා නම් අනේ කරුණා කරලා ඒ තැන් වලින් අයින් වෙන්න. සමහරු හිතාගෙන ඉන්නවා මේ උඩ තට්ටුවට නැග්ගයින් පස්සේ තට්ටු නැග ඉන්න පුළුවන් කියලා. ඒත් වතුර වැඩි වෙන උඩට ගිහිලා අන්තිමට සමහරවිට මේ ඉතුරු වෙන්නේ මේ වහලවල් උඩ. වහලේ ඊට පස්සේ පිරෙන්න ගත්තන් පස්සේ සමහරු මේ දැන් අපි දෙරණ නිවුස් වලට බැලුවා මේ නිවුස් වලට කියනවා මේ එක මිනිස්සු කරදර කරනවලු මේ අපේ බේර ගන්න කියලා. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ආත්මార్థකාමීකම හින්දා යන්නේ නැහැ. ගෙවල් වල ඉන්නවා. කොහොම හරි උඩට වෙවි ඉන්න try කරනවා. අනේ කරන්න එපා ඒ වැඩේ. ඇත්තටම මේ අසරණ වෙච්ච මිනිස්සු තව ඉන්නවා. ඒ මිනිස්සුන්ව බේර ගන්න මේ effort එක දාන්න ඕනේ. ඒක නිසා තමන් කල්පනා කරලා තමන්ට යන්න පුළුවන් නම් ඉක්මනටම යන්න. ඕනින් එකක් ආවනම් යන්න. මොකද තත්ත්වය එච්චර හොඳ නැහැ. අපි හිතනවට වඩා දරුණුයි. ඒක නිසා පරිස්සමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. අනිත් එක ඊයේ කිව්වා වගේ ආයෙත් කියන්න තියෙනවා. ගම් වතුර බලන්න යන්න එපා. මේ මීහරක් වැඩේ නම් කරන්න එපා. එහෙනම් හැමෝටම මුදසන්නයි තෙරුවන් සරණයි. තව අන්තිමට එක දෙයක් කියන්න ඕනේ. ආධාර දෙනවා නම් හොඳට හොයලා බලලා අඩු බලලා ඒ අවශ්‍ය තැන් වලට දිස්ත්‍රික්ක ඒකම් කාර්යාලයෙන් කතා කරන්න පුළුවන්. ඒ නම්බර්ස් එහෙම හොයාගෙන නැත්නම් ඔය දෙන තැන් හොයාගෙන අවශ්‍ය දේවල් මොනවද අවශ්‍ය මොනවද වැඩිම හම්බෙන්නේ නැත්තේ කියලා හොයලා බලලා දෙන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.